හේජාන් ක්‍රියේෂන් YouTube channel එක වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. හොඳයි. දැන් මම ඔටෝමැටික් ෆන්ක්ෂන් එක යටතේ සිලෙක්ටර් ස්විච් එක සිලෙක්ට් කරගෙන තියෙන්නේ. ඔටෝමැටික් දැම්මට පසුව නැවත රීසෙට් කිරීමක් සිදු කරන්නම ඕනි. හරි. ඉන්පසු දැන් මම PFR එක දාන්නම්. මොකද්ද වෙන්නේ කියලා අපි බලමු. ඔව් ජෙනරේටර් මේ අවස්ථාවේ ජෙනරේටර් ඔන් වුණා. ඕනවටත් ඔෆ් කරනවා. හොඳයි. දැන් ජෙනරේටර් ඔන් වෙනවා. දැන් මම ඔයිල් ප්‍රෙෂර් එක ප්‍රෙස් කරනවා මොකද්ද වෙන්නේ කියලා බලන්න. තප්පර කිහිපයක් චෙක් කරලා ඔයිල් ප්‍රෙෂර් ෆෝල්ට් එක ඩිස්ප්ලේ කරනවා. ඉන්පසුව ප්‍රෝග්‍රෑම් එකකින් අපිට මුකුත්ම කරගන්න බෑ. නැවතත් මම රීස්ටාර්ට් කළ යුතුයි මේක අයින් කිරීම නම් ඒත් එක්ක මම ප්‍රෙෂර් එක අයින් කරලා තියෙනවා මෙතන. නැවතත් ඔන් වෙනවා ජෙනරේටර්. හොඳයි. දැන් මම ඒ වගේම ෆ්‍රීකවන්සි බලනවා කොහොමද ෆ්‍රීකවන්සි ෆෝල්ට් එකක් ආවත් මොකද වෙන්නේ කියලා. ඔව් ෆ්‍රීකවන්සි ෆෝල්ට් එක අපිට ඩිස්ප්ලේ කරනවා. ඒත් එක්කම මේන් කන්ටැක්ට් රිලේ එක පමණක් මෙතන අල්ලලා තියෙනවා. අනිත් ජෙනරේටර් පැත්ත ඕෆ් කරගෙන තියෙනවා. ඔව් නැවතත් ඒ කියන්නේ ෆ්‍රීකවන්සි ප්‍රශ්නේ මම හැදුවට පස්සේ දැන් ස්විච් එක දැම්මට පස්සේ නැවතත් රීසෙට් කිරීමට සිදු වෙනවා. ඒ ෆෝල්ට් එක අයින් වීමට නම් ඔව් දැන් PFR එක දාලා තියෙන නිසා ජෙනරේටර් ඔන් වෙන්න ඕනේ. මැනුවල් ෆන්ක්ෂන් එකටදී මේක තියෙන්නේ. හොඳයි. දැන් මම ටෙම්පරේචර් එක චෙක් කරනවා. ඒක සඳහා මම බවුත් එක භාවිතා කරනවා. බලමු බවුත් එකෙන් මම රත් කිරීමක් කරනවා. මෙතන ටෙම්පරේචර් සෙන්ස් එක 50 62 64 ජෙනරේටර් ඔන් වෙලා තියෙන්නේ. ජෙනි පවර් එක ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඔව් ටෙම්පරේචර් එක 80 දී ටෙම්පරේචර් ෆෝල්ට් එක ඇල්ලුවා. ඒත් එක්කම එන්ජින් එක ඔෆ් වුණා. ඒත් එක්කම මේන් කන්ට්‍රැක්ටර් එක ඇල්ලුවා. ඔව් මම ඇතුළත් කරලා තියෙන ෆන්ක්ෂන් ටික වැඩ කරනවා මේ අවස්ථාවේදී. නැවතත් මේ සැකසීම නම් රීසෙට් කළ යුතුමයි. ඔව් හරි. දැන් මම PFR එක ඔෆ් කරලා තියෙන්නේ. ඔව් මේ අවස්ථාවේදී මේන් කන්ට්‍රැක්ටර් එක ඇල්ලුවා. නැවත මම PFR එක දානවා. දාන සැනින්ම මම නැවතත් ඔෆ් කරනවා. බලමු මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඒ කියන්නේ PFR එක දැම්ම ගියා කරන්ට් එක ගියා. ගිය වෙලෙම නැවතත් ආවා. එම අවස්ථාවේදී එහෙම ජෙනරේටර් ඔන් කිරීමක් සිදුවන්නේ නැහැ. මොකද මෙයා තප්පර දෙක තුනක් බලාගෙන ඉන්නවා. CB සප්ලයි එක එකපාර ආවොත් ජෙනරේටර් ඔන් කිරීමේ තීරණයක් නැති නිසා මෙයා තප්පර කිහිපයක් බලාගෙන ඉන්නවා. එම අවස්ථාව තමයි දැන් සිද්ධ වුනේ. නැවතත් PFR එක දාපු නිසා ආය කරන්ට් එක ආපු නිසා මෙයා ජෙනරේටර් ඔන් කිරීම සිදු කරේ නැහැ. thank you. ඉතුරු කොටස මම ඊළඟ වීඩියෝ එකෙන් අප්ලෝඩ් කරන්නම්.
එතෙක් මගේ channel එක like කරන්න, share කරන්න, subscribe කරන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.